හලෝ යාළුවනේ, ඉතින් කොහොමද මොකද වෙන්නේ? මේක තමයි අපේ channel එකේ වැටෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඕගොල්ලෝ සමහරට බලනවා ඇති මේ වීඩියෝ එක පටන් ගත්ත ගමම මේ අකා මොකද්ද මේ යකඩ ෆ්‍රේම් එකකුත් අරගෙන කරන මගුල කියලා. ඉතින් ඇත්තටම අපි පොඩි වැඩක් කරන්න යන්නේ. ඉතින් මේ වැඩේ ගැන කියන්න කලින් මම කියලා ඉන්නම් අපේ channel එක මොකද්ද සහ මේ channel එකේ මොන වගේ වීඩියෝස්ද අපි අප්ලෝඩ් කරන්න කියන එක ගැන. ඉතින් අපේ channel එකේ නම තමයි බිඳුවේ සිට කියලා කියන්නේ. ඉතින් බිඳුවේ සිට කියලා කියන්නේ එක්තරා විදිහක පරීක්ෂණාත්මක වැඩක්. මේකදී අපි කරන්නේ පුළුවන් තරම් අඩු ඉන්වෙස්ට්මන්ට් එකක් පාවිච්චි කරලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්ද? එහෙම බිස්නස් එකක් පටන් ගත්තොත් යම් කිසි කාලයකදී ඒක සැලකිය යුතු මට්ටමකට වර්ධනය කරගන්න. එහෙම නැත්නම් සැලකිය යුතු growth එකක් ලබා ගන්න පුළුවන්ද කියලා ප්‍රායෝගිකව ටෙස්ට් කරලා බලන වැඩසටහනක්. ඉතින් මේ බිස්නස් එකේදී අපි තෝරගත්තේ printing කියන සයිඩ් එක. ඉතින් printing කියන සයිඩ් එක ගත්තට පස්සේ printing වල ලොකු රේන්ජ් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් දැන් flyers වගේ දේවල් print කරන්න ලොකු ප්‍රමාණයක් print කරනවා නම් offset printing වගේ පාවිච්චි කරනවා. ඊට පස්සේ සමහරු රෙදි වල print කරනවා, ඊට පස්සේ සමහරු මග් වල print කරනවා, ස්ටිකර් print කරනවා. මේ වගේ printing කිව්වහම ලොකු රේන්ජ් එකක් තියෙනවා. මේ වගේ ලොකු රේන්ජ් එකකට අපිට මෙතනදී යන්න බෑ. බිඳුවේ සිට කියන අපේ මේ වැඩේ ඇතුළේදී අපි printing කියලා අදහස් කරන්නේ photocopy, print out, card printing තමයි අපි මෙතනදී printing කියලා අදහස් කරන්නේ. ඊට අමතරව අපි scanning කියන එකත් කරනවා. අනිත් පැත්තෙන් අපි සියලුම design උත් කරනවා. කියන්නේ අපි offset වගේ දේවල් print කරන්න අපිට බැරි වුණාට අපි offset වලට design හදනවා. ඊට පස්සේ අපි sticker print කරන්නේ නැති වුණාට අපි sticker print කරන්න ඕන කරන design හදනවා. එතකොට graphic designing කියන part එකත් මේකෙදී යනවා. මෙතනදී business එක වෙනුවෙන් අපිට invest කරන්න පුළුවන්කම තියෙන බොහොම පුංචි දේවල් ටිකක් විතරයි. අපි ගාව තියෙනවා A3+ print එකක්. ඒක print only print එකක්. color සහ black and white දෙකම ගන්න පුළුවන්. ඊට අමතරව කැඩිච්ච A4 3-in-1 print එකක් තියෙනවා. ඒ print එක print වෙන්නේ නැහැ, කැඩිලා තියෙන්නේ. හැබැයි ඒකේ scan එකක් තියෙනවා. ඒ scan එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆොටෝකොපි ගහනකොට සහ ස්කෑනින් වලදී. ඔන්න ඔය දේවල් ටික තමයි මේ channel එක ගැන කියන්න තියෙන්නේ. අපි දැන් බලමු මොකද්ද මේ මම දැන් කර ඉන්න වැඩේ කියලා. මෙතනදී මම මේ කරන්නේ අපේ බිස්නස් එකට ඕන කරන පොඩි බැනර් එකක් ගහන්න යන්නේ. ඉතින් ඒකට ඕන කරන යකඩ ෆ්‍රේම් එක තමයි මේ තියෙන්නේ. මේ ෆ්‍රේම් එකත් මේ අපේ ගෙදර තිබ්බ පරණ යකඩ ෆ්‍රේම් එකක්. ඉතින් මේක මම අරගෙන වැලි කැඩදාසියකින් මැදලා පොඩ්ඩක් පිරිසිදු කරලා මේකට පොඩි පේන්ට් එකක් ගහලා මේකට පොඩි බැනර් එකක් ගහන්න තමයි try කරන්නේ. අපේ ගෙදර මඩුවේ තිබිලා මට සෙට් වුණා මේ අපේ ගෙදර මීට අවුරුද්දකට විතර කලින් ජනෙල් වල ග්‍රිල් වල ගන්න ගෙන ආපු සුදු පාට ලැකර් ටින් එකක්. ඉතින් මේක අවුරුද්දක් විතර පරණයි. ඒත් එක්කම පරණ මේ පින්සලක් සෙට් වුණා. මේක නම් පොඩ්ඩක් චාටර්. මේකේ මේ කෙඳි එහෙම ඇද වෙලා තියෙන්නේ. අපිට පාවිච්චිට ගන්න පුළුවන් වෙයිද දන්නේ පොඩ්ඩක් බලන්න ඕනේ. තව ටිකක් හොයනකොට මට මේ තව පින්සලක් හම්බුණා. මේක අර කලින් එකට වඩා හොඳයි. කලින් එක එන චාටර් පින්සලක්නේ. ඒක විසි කරා මේක ගත්තා. ඊට අමතරව මට ටිනර් බෝතලයක් හම්බුණා. ඉතින් ඒකත් අවුරුද්දක් විතර පරණයි. අපි බලමු වැඩි සෙට් වෙයිද කියලා. මේ තියෙන GI බට දෙකට තමයි මම අර ෆ්‍රේම් එක සෙට් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ GI බට දෙක යට කොටස මලකඩ කාලා තියෙන. ඒ දෙකත් හොඳට ක්ලීන් කරගෙන පේන්ට් එකක් ගාගෙන තමයි අපිට ගන්න වෙන්නේ. මේවා මලකඩ කාලා තියෙන්නේ මොකද දැන් අවුරුදු ගානකට කලින් මේවා මේ විදිහට බැනර් එකක් ගහන්න පාවිච්චි කරපුවා. ඒ කරලා ඒවා පස්සේ ගලවලා අවුරුදු ගානකට පස්සේ තමයි දැන් මේ වැඩක් ගන්න එළියට අරගත්තේ. ෆ්‍රේම් එකයි GI බට දෙකයි බිම තියලා පේන්ට් කරගන්න එක ටිකක් අමාරුයි. ඒ හින්දා අපේ ගේ ඉස්සරහා තියෙන රඹුටන් ගහේ මම මේ ටික එල්ල ගත්තා. දැන් කලින්ට වඩා වැඩි ටිකක් ලේසි කරගෙන යන්න. ඔන්න ඉතින් පේන්ට් එකේ වැඩේ නම් දැන් ඉවරයි. දැන් තියෙන්නේ පොඩ්ඩක් මේක වේලෙන්න තියලා අපේ බැනර් එක ෆ්‍රේම් එකට අලවගෙන ඊට පස්සේ මේ සම්පූර්ණ කොටස අරගෙන ගිහිල්ලා ගැලපෙන තැනකින් හිටව ගන්න එක. ඔන්න ඉතින් ඔයාලට දැන් පේනවා මේ තියෙන අපේ බැනර් එක. ඉතින් මම දැන් හදන්නේ මේ බැනර් එක අපේ ෆ්‍රේම් එකට අලව ගන්න. ඉතින් මම මේක අලව ගන්න පාවිච්චි කරන්නේ මල්ටි බොන්ඩ් ගම් එක. රූපතොටුපළ කියලා කියන්නේ අපේ බිස්නස් එකේ නම. ඊට යටින් මම දාලා තියෙනවා අපි කරන වැඩ මොනවද කියන එක. යටින්ම දාලා තියෙනවා අපේ contact details. ඉතින් ඕනම කෙනෙකුට මේ phone number සරහා අපිව contact කරගන්න පුළුවන්. ඔන්න මම දැන් බැනර් එක ෆ්‍රේම් එකට අලවගෙන ඉවරයි. ඒත් එක්ක මම N4ක් දාගෙන තියෙනවා. ඉතින් මේ N4ෙන් තමයි ෆ්‍රේම් එක GI බටේට සෙට් වෙන්නේ. ඔන්න ඉතින් GI බට දෙකත් ෆ්‍රේම් එකට සෙට් කරගත්තට පස්සේ මම බෝඩ් එක ගෙනල්ලා අපේ ගේ ඉස්සරහ පාරට පේන විදිහට හිටව ගත්තා. ඉතින් බෝඩ් එක මම කලින් හිටව ගත්ත විදිය පොඩ්ඩක් අවුල් කියලා මට හිතුණා. මොකද ඒක පොඩ්ඩක් පාරට පේනවා මදි වගේ. ඉතින් මම පොඩි ඇලයක් එක්ක
ආපහු සැරයක් බෝඩ් එක ගලවලා හිටව ගත්තා. ඉතින් මේ විදිහට තමයි පේන්නේ. දැන් නම් පොඩ්ඩක් රෑ වෙලා. ඉතින් රෑට බෝඩ් එක පේන්නේ මේ විදිහට. දැන් මේ ඇලෙත් එක්ක ගොඩක් ඈතට වුණත් බෝඩ් එක පැහැදිලිව පේනවා. ඔන්න ඔය විදිහට තමයි අපි අද දවසේ වැඩ ටික ඉවර වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපේ කන්ටෙන්ට් වලට කැමති නම් ඔයාලට පුළුවන් අපිව subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයාලා බලන්න Facebook එකකින් හරි TikTok එකකින් හරි නම් ඔයගොල්ලන්ට පුළුවන් අපිව follow කරගෙන යන්න. ඉතින් අපි බලමු මේ වැඩේ සාර්ථක වෙයිද අසාර්ථක වෙයිද කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම ජය වේවා.